අහසටත් වඩා මේ පොළවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ සයුරටත් වඩා මුළු ලෝකෙටත් වඩා ඔබ හටමා ඕන තරම් මෙතන සිට ඇරෙන සියලුම සාක්ෂි වලින් උන්වහන්සේගේ මහා නාමය මහිමයටපත් වේවා. හලෙලූයා. උන්වහන්සේට අපිව මේ ලෝකෙට වඩා මේ පොළවට වඩා උන්වහන්සේ මැව්ව මේ අහස පොළවට වඩා මේ සයුරට වඩා උන්වහන්සේට අපි ඕනුණා. ඔහු නමින් රුවන් පැමිණෙන රත්නපුර ප්‍රදේශයේ සිට හරියට මාස 6ක් පමණ වෙනවා අප ලව් ජීසස් චර්ච් එක හා සම්බන්ධ වෙලා. ඔහු සතුව තියෙන පුදුම බලවත් සාක්ෂියක්. ඔහු කියනවා ගිය ඉරිදිනට කලින් ඉරිදින මගේ බයිසිකලේ එන්ජින් එක සම්බන්ධව පොඩි රිපෙයාර් එකක් කරා. ඒකත් එක්ක මට දුන්න උපදෙස් තමයි ඔයාට වැඩි වේගකින් යන්න බෑ. මේ හමුවේ මම එදා ඉරිදින සබත් දවස ගත කරන්න ගෙදරින් එන්නේ පාන්දර 2:00ට මගේ බයිසිකලේ. කිලෝමීටර් 200කට වඩා දුරයි. මේ හමුවේ එද්දි මම පාන්දර එන්නේ මට එන්න බෑ. සාමාන්‍යයෙන් මම වෙන්දට එන්නේ 3:00ට 4ට කිට්ටු වෙලා. හැබැයි එදා බයිසිකලේ තිබ්බ කන්ඩිෂන් එක තත්ත්වය අනුව මම එදා වේලාසන 2:00ට එද්දි මට එන්න බෑ. මට නිදිමත එනවා. මගේ වයිෆ් නිරන්තරයෙන් කිව්ව දෙයක් තමයි නිදිමත එන්න බෑ. ඒ සුහන්සේ අපි සමග ඉන්න උන්වහන්සේ අපි සමග යන උන්වහන්සේ අපිව රැගෙන යන නිසාවෙන් අපි ආරක්ෂා කරමු. ඔහු කියනවා ආරක්ෂා කරන්නවත් මට එන්නේ නැහැ. මට අමාරු නිදිමත වැඩි. නමුත් මං කිලෝමීටර් 50ක් නැවත යනවා. එයාත්දි මගේ බයිසිකලේ යහකට විසික් වෙනවා. අඩි 2කමාරක් විතර ඔහු සමග ඇය විසික් කළා යනවා. මේ හමුවේදී ඔවුන් පොඩ්ඩක් නවතිනවා. නවතිලා බයිසිකල් නවතලා අපි සාමාන්‍යයෙන් වීල් එකක් අරගෙන යන්. 6කට වීල් එකක් අරගෙන යද්දි ඇහුවාම ගාන කිව්වලු රුපියල් 3000ක් පමණ යනවා ලව් ජීසස් චර්ච් එක ගාවට එන්න මාරිවිලට එන්න. ඒ හමුවේදී මගේ බිරිඳ මට කිව්ව දේ තමයි රුපියල් 3000 අපි දේවගැතුමාගේ මේ ලව් ජීසස් සභාවේ විදුලි බිල් වෙනුවෙන් අපි වපරමු. අපි ආරක්ෂා කරමු. ඔහු වචනය අල්ලන් ආරක්ෂා කරා. දේවගැතුමා කිව්වා මගේ වැඩිමහල් අයියා උන්වහන්සේ මගේ වැඩිමහල් සහෝදරයා. ඔබ වහන්සේ මා සමග මාව රැගෙන යන ඔබ වහන්සේ නිදිමත අලසකම එන්න බෑ ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔහු කියනවා ඒ ආරක්ෂාව හමුවේ මට මෙලෝ නිදිමතක් නෑ ලව් ජීසස් සභාවට එනකම්ම. ඒ සාක්ෂිය තියෙන ඔබ හිතන ඇති සමහරට මේක සාක්ෂියක්ද කියලා. ඒ සාක්ෂියේ වැදගත්කම තමයි මේ නිදිමත ගෙනාවේ සාතාන. ඔබ දන්නවා දේවගැතුමා නිරන්තරයෙන් කියන දැනුත් කිව්ව දේවගැතුමා අපේ සබත් දවසේ යම් කිසි කෙනෙක් කඩ කරනවා නම් ඒ කඩ කරන්නේ යක්ෂයා. මම එදා හිතනවා ඇයි මට සබත් දවස ගත කරන්න මේ තරම් බාධා වෙන්නේ. මුලින්ම මගේ බයිසිකල් එන්ජින් එක සම්බන්ධ ප්‍රශ්න ඊට පස්සේ නිදිමත මට එන්න බෑ. මෙන්න මේ හමුවේදී මං කල්පනා කරද්දි මට ඒකට හරියටම උත්තරය ආවේ සබත් දවසේ දේවගැතුමාගේ හඬ තුලින්. උන්වහන්සේ එදා ඒ හඬින් කතා කරා. දේවගැතුමා එදා මට කියනවා ඔබ කෙනෙක් ඉන්නවා කෝටි ගාණක දෙනෙක් සමග එකතු වෙලා ඔබ යම්කිසි ආයෝජනයක් කරනවා යම් ආයතනයකට. ඔබට මතකයිද කීයද නේ? 16 වන යුදින එදා දේවගැතුමා කතා කරනවා. කතා කළා කියනවා කෝටි ගාණක යම්කිසි මුදලක් ඔබ වැර කරා යම් ආයතනයකට. හැබැයි 5 දෙනෙක් ඔබ නියෝජනය කරනවා. 5 දෙනෙක්ගේ සල්ලි අරගෙන තමයි තවත් ආයතනයකට ඔහු මැදිහත්කාරකම් කරලා ඒ ආයෝජනය කරන්නේ. මේ හමුවේ දේවගැතුමා එදා බලවත් ලෙස කතා කළා මේ මුදල කෝටි 7ක් වෙනවා. ඔබ තව කෙනෙක් කියනවා ඔබ 5 දෙනෙක් එකතු වෙලා 5 දෙනෙක් එකතු වෙලා ඔබව ණය උගුලක දැම 5ක් කණ්ඩායමක් 5ක් කියනවා එකේ. ඔබ ණය උගුලක දාදනේ 5 දෙනාම ඔබ රැට ඔබගේ සල්ලි ඔක්කොම ඉර කරලා 5 දෙනෙක් ටීම් එකක් ඔබේ මුදල් කොල්ල ගෑවා. ණය උගුලක දාදනේ 5 දෙනෙක්. බාධාවොත් දෙනාසේගේ අභිමුඛයේ මේ ඉස්සරහට ඒ මොන කෙනෙක් ඔබ ණය උගුලෙන් දැම්මත් දෙවෙනාසේ උගුලෙන් ඔබ ආතේලියට ගියා. कोटि हाथ जैसुके नामे मगे वाचने क्यों अनुमला और रमतन किसी को इधर नोदल्ला किया फास्ट ने कोटि हाथ खोला क्या ये अंधकार बने ये नाय कार कमा स्वामी जैसुके नामे खाड़े रहा ඔහු ඉන්නේ ප්‍රබල ප්‍රශ්නයක උත්තරයක් නැති ප්‍රශ්නයක මුකුත්ම කරගන්න බැරි මොහොතක. එදා දේවගැතුමා මට බලවත් ලෙස ආරක්ෂා කරලා මට දේවමය අවසන් වෙලා පඩි 2ක් බහින්න හම්බුනේ නෑ. මට කෝල් එකක් එනවා. මේ මුදල් අපි ලෑස්ති කළා අවසන්. හාලෙලූයා. ඔහු කියනවා මාත් සමග
සම්බන්ධලා හිටපු පස්සෙනා මම කතා කරද්දි මම හෙලෝ කියලා කතා නොකර ඉන්නවා කතා කරන්න බෑ. ඒ පැත්තේ මට එන්නේ බැනුම් විතරයි. මට මේ පඩි දෙකක් බහින්න හම්බුනේ කතා කරලා කියනවා අපිට ඔයා විශ්වාසයි. ඔයා අපිට සල්ලි දෙනවා කියලා අපිට දැනෙනවා. ඒ වගේ මේ ආයෝජනය කරපු ආයතනයෙන් කියලා තියෙනවා 91 දෙනෙකුට අපි ඩොලර් 2000 ගානේ මේ වෙද්දි ගිණුම් වලට බැර කරලා අවසන්. හලලුයා. දැකනේ ඒකයි ආක්ෂාවයි. දෙවගැතුමා කියනවා අප්‍රේල් 16 වෙද්දි මේ සියල්ල අවසන් වෙනවා කෝටි 7ක මුදල සම්පූර්ණයෙන් එයාලා සම්පූර්ණයෙන් දෙනවා ඔබට. දෙවගැතුමා කියනවා දෙවගැතුමා කිව්ව දේ මේ පඩිපෙල් දෙක බහිද්දි මට මැසේජ් එකක් එනවා සම්පූර්ණයෙන් දැන් ඒක මෙන්න මේ විදිහට පත් වෙමින් යනවා ක්‍රියාත්මක වෙමින් යනවා ඩොලර් 2000 ගානේ එකිනෙකාට වැටමින් පවතිනවා. ආමෙන්. ඉතින් බලවත් වූ සාක්ෂියක් බලවත් වූ මොහොතක් ඔහු හිටපු පුදුම පීඩනයක් මානසික ව්‍යාකූලත්වයේ දැක්කේ උන්වහන්සේ විතරයි. නමුත් උන්වහන්සේ කැඳවුවේ මහා පුදුම විදිහට මහා බාධක මැද්දේ. ඔබට පේනවද යක්ෂයාගේ විදිහ සාතාන්ගේ විදිහ. හැබැයි උන්වහන්සේ ඒ සියලු බැමි කඩා ඔබව කැඳෙව්වා. ඔබවත් කැඳෙව්වේ විදිහට. විවිධ පශ්ච මාධ්‍ය ඔබ වෙතෙන්ට ආවේ. එහෙනම් ඒ උන්වහන්සේ ඔබව කැඳෙව්වේ ඔබට උත්තරය දෙන්නමයි. ඔබ අවධානයෙන් අල්ලන් ඉන්න සම්පූර්ණ දේවයම පුරාවට දෙවගැතුමගේ හුස්මක් පාසා ඔබට එන්නේ ඔබේ ප්‍රශ්නට උත්තරය. හලෙලුයා. ඉතින් මේ බලවත් වූ සාක්ෂිස ජීවමාන දැන් වහන්සේ අනේක වාරයක් ස්තුති කරන ගමන්ම බලවත් වූ හඬකින් ඔහුව ඒ විදිහට ආලේප කරාට ඒ හඬ ඒ විදිහට නිර්භීතව කතා කරන්න මේ දවසේ මෙන්න මේ විදිහට ඔබේ ප්‍රශ්න ඉවර වෙන්න යනවා. ඔබ මෙන්න මේ වාතාවරණේ ඉන්නවා. උන්වහන්සේලා නැවතත් ඔහු අනේක වාරයක් ස්තුති කරන ආලේපලත් දේවදාසෙක් මට මේ ලෝකෙට ගෙනල්ලා දුන්නාට. ලංකාවට විතර නෙවෙයි සම්පූර්ණ සකල ලෝකයට ගෙනල්ලා දුන්නාට. ඉතින් මේ බලවත් වූ කැපකිරීමක් කරන නිසාමයි උන්වහන්සේගේ හඬ ඒ විදිහට ඔහුට ඇහෙන්නේ. ඉතින් ජීවමාන දැන් වහන්සේ වගේම බලවත් වූ කැපකිරීම කළ මෙවන් එළිදරව් දෙන අපේ ආදරණීය දේවගතුමන් දේවගති ආචාර්ය චන්න රාජපක්ෂ දේවගතුමන්ටත් ඔහු ස්තුති කරමින් දීර්ඝායුෂ පතමින් සාක්ෂි දරනවා.